බුදුහාමුදුරෝ දේශනා කරන උන්වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදියට අපෙන් කරන්න ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. එන්නතෙන් අවුව තියෙනවා මොකද කරන්නේ නේ? භාගයට භාගයක් අවුවේ ඉන්නේ. අපි හිතගෙන ඉන්න තරුණ මහත්තුරු හෙවණේ ගියත් කමක් නැහැ. තමන් කියන අවුවේ ඉන්න පුළුවන් නම් කමක් නැහැ. කෙසේ හෝ වේවා තථාගතයන් වහන්සේගේ සද්ධර්ම ශ්‍රවණයට වහවැටුනහම පින්නදින මුං හිත දැන් අමතක් වෙනවා කියන්නේ ඕක තමයි. සංසාරේ හොඳ පුරුද්දක් ඇති මේ තරුණ මහත්තුරුන්ට බණ අහලා සංසාරේ පුදුම විදිහට පින්කම් කරලා පුරුද්දක් ඇති. ඔයත් හිතනවාද එහෙම නැත්තම් ඔහම අවුවේ ඇවිල්ලා හිටගෙන ඉන්න පුළුවන් කියලා? බෑ. මට ඊයේ පෙරේදා රත්නපුරේ තරුණයෙක් කියනවා හාමුදුරුවනේ මියුසිකල් එකක් බලන්නවත් පාරේ මෙහෙම හිටගෙන නැහැ කියලා. දැන් දබ වැස්සේ පාරේ හිටගෙන ඉන්නවා. මම කියනෙව ඇහෙන්නෙත් නැහැ. හිටගෙන ඉන්නවා. ඒ මොකද්ද? පින්නතුනි සංසාර පුරුද්ද. මිනිස්සුන්ගේ පින් පළ දෙන කාලයක් එනවා. දහමට සිත යොමු වෙන, දහමට හිත නැඹුරු වෙන කාලයක් එනවා. ඒ කාලය ආපුහම පින්නතුනි අර එකදු අකුසලයක්වත් උඩට එන්නේ නැහැ. පුණ්‍යවන්තකම නිසාමයි මනුෂ්‍යාත්ම භාව ලබන්නේ. දැන් අර බෝධිසත්වෝ සතර පෙර නිමිති දැක්කනේ. ඊට කලින් ආත්මවල දැකලා තිබ්බේ නැද්ද ඔබ? දැකලා තිබ්බා. වෙනතුනේ සංසාරේ පාරමිතා පුරලා එනිසි කාල ඇවිල්ලා තියෙන්න ඕනේ. සංසාරේ පාරමිතා පුරලා මිනිස්සු වෙලා දැන් මේ බණහන් අම්මලාගේ තාත්තලාගේ තමයි නිසි කාල ඇවිල්ලා තියෙන්නේ. වෙනතුනේ මේ අවුරුදු 4 පොඩි මොනා තේරෙනවටද බණහන් අම්මා කෙනෙක් මට කියනවා. ආමුදුරනේ බණ දාලා දුන්න නැත්තම් නිදා ගන්න නෑ කියලා කොල්ලා නිදි මගේ බණක් කරන පොඩි වීඩියෝ කෑල්ලක් කියලා මට අපේ රියදුරු මහත්තයා පෙන්නනවා. ඒ ධර්මයේ රතිය කියන එක පින්නතුනි වැදුනහම තේරුණහම අවබෝධ වුණහම වටහා ගත්තහම පින්නතුනි කිසිම දෙයකට ඒක යටපත් කරන්න බෑ. ඉස්මතු වෙන්නේම මොකක්ද? ඒක ලේසි බාන. ඒකනේ කියන්නේ සබ්බ රතින් ධම්ම රතින් ජිනා. ධර්මයේ රතිය සියලු රතියන්ට එහා ගිහින් දිනනවා. ධර්මයේ රතිය සියලු රතියන්ට එහා ගිහින් ශ්‍රේෂ්ඨ වෙනවා. ඊයේ පින්නතුනේ කූරගල විහාරස්ථානයේ ධර්ම දේශනාව කොහොමත් 7-8 ඇවිල්ලා ඉඳදී නායක ආරෝග්‍ය බස් 50කට වැඩියෙන් දැම්ම කියලා. අද උදේ තරුණයෙක් පණිවිඩයක් කියවලා දෙනවා. ආම්දුරනේ මොන කර්මයක්ද මන්ද ජීවිතේ ආපු පළවෙනි බණයි කියලා. පැය විනාඩි 40ම හිටගෙන. මොකක්ද ඒ කාලේ? මිනිස්සුන්ගේ පව්කාරකම් ගෙවෙනවා.
මිනිස්සුන්ගේ කුසල් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ අර කියන්නේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ කරන පින් නැවත නැවත සිහිපත් කරන්න සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට පින්නතුනි මේවා වැඩි දියුණු වෙනවා. මේ පින්කම් වර්ධනය වෙනවා. බොහොම කරුණාවෙන් දේශනා කරන්න, බොහොම ඕනෑකමින් දේශනා කරන්න. ඔය ලැබිලා තියෙන්නේ, ඔය උදා වෙලා තියෙන්නේ දැන් ඉතින් පින් කරන සමය. ඔය හිතිලා තියෙන්නේ මොකද්ද? වෙනතන කරන එක නෙමෙයි ප්‍රශ්නේ, හිතන එක. තරුණයෝ මොනවද කියන්නේ වෙනද? මොකක් හරි කරන්න හිතෙන්න බෑනේ. දැන් හිතිලානේ තියෙන්නේ. දැන් එහෙනම් කරන්න විතරයි තියෙන්නේ. අමාරුම දේ වෙලා තියෙන්නේ. මේකත් මතක තියාගන්න. මේ කියන්නේ වුණා එකක්වත් නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. හින්දි සින්දු වලට අප්පුඩි ගන්න තේරිලාද? සින්දුවක් යනකොට තට්ටුව වදිනවන්නේ පුටු ඇන්දට හරි. නිකන් පොළොවට ගහනවන්නේ යටිපතුලෙන් හරි. දන්නවද ඒක කියන්නේ කණ එකද පොණ එකද කියලාවත් දන්නේ නැහැ. මොකද්ද ඒ තමයි රතිය. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වනවා පින්නතුනි, මම මේ කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට, තරුණ දූ දරුවන්ට කියන්නේ මේ රතියයි වැදගත්. ධර්ම රතිය වැදිලා ආසා වෙලා රහ වෙලා තිබ්බහම සියලු රතීන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨයි ධර්ම රතිය. කවදාවත් ඒක නැති වෙන්නේ. දැන් අද තියෙන සින්දු වලට පින්නතුනි, සින්දුවක් යනකොට අරනේ නිකන් ඔළුව හරි වැනුණාට ඔත්පොළ වෙලා ඉන්නකොට සින්දු යනකොට තට්ටු වදිනවා දැන් ඉල්ලවලින් නෑ. ධර්ම රතිය එහෙම නෙමෙයි. පින්නතුනි ධර්ම රතිය සියලු රතීන්ට උසස් කියන්නේ මේ තරුණ කාලේ ධර්මයට ආසා වුණා. වයසට යන්න මොකද වෙන්නේ? ඒක පොලිෂ් වෙනවා. ඒක ගැන හැඟීම ඇති වෙනවා. මේක ධර්ම රතිය තරුණ කාලේ තේරුම් ගියපහම ප්‍රතිඵල ලැබපු කෙනෙක් තමයි ධම්මික උපාසක මහත්තයා. ධම්මික උපාසක අන්තිම මොහොතේ පණ අදිනකොට දරුවන්ට කියනවානේ, ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙලා කියන්න මට එන්න පිරිත් ටිකක් කියන්න කියලා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා එවන ධම්මික උපාසක ලෙඩ ඇඳේ ඔත්පොළ. අන්න දැන් ධම්මික උපාසක මරණ මංචකේ එළොවයි මෙලොවයි ගලවගෙන ඇති ගලේ දෝලණය වෙනවා. නෑ ගැලවෙන්න බය වෙන්න එපා. අරුමටවත් ආඩුවක් හරිස්සනවා නම් හාඳුරුවන්ගේ කට කියලා කියන්නේ. ඔය අර මෙබෙදල ඉන්නවද එහෙම අර මන්නම් ඔබ කටවහ කියලා. සමහර කොල්ලෝ ඉන්නවා පින්නතුනේ බයිසිකලේ පාරට දාලා කවුරු හරි නැන්දකෙනෙක් දැක්කහම දොකුණු හරපෙවුත් කියලා අපේ යන්න හොඳ නැහැ කියලා ආපහු යනවා. යන්නේ නැද්ද? උලන් හරියනවා. ඔහොම මතක් වෙන්නේ අපේ ගමේ අහවලා වයි කියලා. කටක් ඇරලා සමහරු වබ්බරු පින්නතුනේ. සමහරු කියනවා අහවලා කිව්වොත් එහෙම කොස් ගහ දිහා බලලා මෙහෙමයි කියලා. මේ සේරම ගෙඩි කුණු වෙනවලු හැලෙනවලු. ඒ මිනිස්සු එක්කන් ගිහිල්ලා වෙල්වල කැලේ පෙන්නලා හූල්ලන්න ගියා. අර සේර මැරෙන්න බෑ එහෙනන්නේ. පැහැදිලිද මම කියන්නේ? හෙට ඉඳන් ගමේ සේරම එක්ක අහු කරගන්න කටවා තියෙන මිනිස්සු. ඔමාන ලඳු ගානේ හබරල ගාල් ගානේ එක්කයි යන්නේ. අරන් ගිහලා පෙන්න යන්නේ. අර මොකද? කොස් දෙල් විතරක් කරන්නේ. කැලේත් මැරෙන්න බෑ.
එහෙනම් ඉතින් තියෙන මූගලන් දිහා බලලා කිව්වොත් එහෙම මැරෙන්න බෑ සේරම. අපේ කැලේ ගියොත් එහෙම. එහෙනම් පින්නතුනේ ඒවා මිනිස්සුන්ගේ හිතවල සහ මිත්‍යා එහෙම එකක් නැහැ. දැන් කියනකොට කිනෙල්දී ආන්දරෝ කිව්වට අපේ ගමේ අරුන්දම නෙමෙයි කියලා. එහෙම නෙමෙයි පින්නතුනේ. ධම්මික උපාසක එළවයි මෙලවයි දෝලණය වෙවි ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා සතර සතිපට්ඨානය දේශනා කරනවා. භාගයක් යනකොට ධම්මික උපාසක මොකද කියන්නේ? ධම්මික උපාසකට පේනවා එහා පැත්ත. එහා පැත්ත හරි සුදුයි, හරි ලස්සනයි. ධම්මික උපාසකට එහා පැත්තට යන්න හිතෙනවා පින්නතුනේ. අයත් හිතනවා අපිටත් එහෙම හිතෙයි කියලා. අපිට ඉතින් ප්‍රේත ලෝක පේනකොට යන්න හිතෙනවද? අමුත්‍රිසං ලෝක පේනකොට යන්න හිතෙනවද? දැන් ඔය අන්තිම මොහොතේ පුදුම දුකක් නෙමෙයිද? මම බේරාදෙනේ ඉන්නකොට පින්නතුනේ දවසක් පාන්දර එනවා අපේ නායකහල්ලට මේ වගේ අත්දැකීම් මොන තරම් නැද්ද? අර අම්මට අමාරුයි පිළිත් ටිකක් කියන්න සංඝාරාමයට තමයි එක්කයි යන්නේ. අමාරුයි කියලා ගියා. පින්නතුනේ සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දරුවා ගිහිල්ලා කිව්වා ආම්දුරු පිළිත් කියන්න ආවා කියලා. ඇස්වත් අරින්නේ. එතකොට පින්නතුනේ ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු ආවා. දොස්තරලා කියනවා මේ අන්තිම මොහොතේ බඩේ ලියනවා වෙඩින් කියලා. මොන බයක් ඇද්ද? දෙන වතුර ටික යනවා. එයි පින්නතුනේ අන්තිම මොහොත හරි භයානකයි. අන්තිම මොහොත හරි වේදනාකාරී. මරණවා කියලා දැනගත්තාම ඕක ලේසි නෑ පින්නතුනේ. එහෙනම් දැන් මම ඉන්නකොට ගානක් නෑ නේද වැඩි? ඔහොම මේක ගන්න ඕන අය ටිකක් බලන්න. ඉන්න පුළුවන්ද බලන්න. සමහරව කියනවනේ මැරලා යන ටිකට් නේ කියලා. ඒක ටිකක් නෙමෙයි. ඒක පහසු නෑ. මරණය සහ හිර වෙන එක ඒක ලේසි නෑ. මරණයේදී හොඳ සිහියක් තියෙන්න ඕනේ. ධම්මික උපාසකට දිව්‍ය ලෝකවලින් කතා කරනවා. ධම්මික උපාසකට දිව්‍ය විමාන වලින් කතා කරනවා. එතකොට ඔය ධම්මික උපාසක කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලට. එතකොට හාමුදුරුවෝ මොකද්ද හිතන්නේ? හාමුදුරුවෝ හිතන්නේ හාමුදුරුවන්ට ඉන්න කිව්වා කියලා. හාමුදුරුවෝ නැගිටලා යනවා විහාරයට. ධම්මික උපාසක මැරෙනවා. බුදුහාමුදුරුවන්ට ගිහින් පැමිණිලි කරනවා ධම්මික උපාසක අපිට ටිකක් නවතින්න කිව්වා. මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා දැනටත් ධම්මික උපාසක දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා ඉන්නේ. ජීවිතේ කිසිම දාක එකදු අකුසලයක්වත් කරලා නැහැ. කවුද? ධම්මික උපාසක. කත පුඤ්ඤෝ උභයත්තනන්දති. පෙර පින් කරපු මිනිස්සු මෙලොවත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා වෙනද? දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒ මොනවාද? දෙලොවම සතුටු වෙන්න අපි කරන්න ඕන මොනවාද? දෙලොවම සතුටු වෙන්න නම් ඔය මම මේ කියන ටික හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න වෙනවා. මම හැමදාම මේවා ඉතින් කියා යනවා හැම තැනම යනවා. දැන් මේක ඉවර වෙලා බෙලියත්තට යන්න එපා. ඇන්දේ බලන්න.
දැන් මට වෛද්‍යවරු කියලා තින්නේ පැයකට වඩා කතා කරන්න එපා. දවසට එකයි. ඒනවල තාම දවසට දෙකක් හෝ තුනක් තියෙනවා. ඔය හොල්ලන්නේ එහෙම නැහැ. හොඳ මෙච්චර පාන්සිලා පැයද කියන්නේ කියලා. මොකද දැනටත් විනාඩි 35ක් ඉවරයි. බොහොම පොඩි වෙලාවක් තියෙනවා. මේ කියන ටික හෙට ඉඳන් පිළිපදින්න. සල්ලි තිබ්බට පින්නතුනේ ඊට කලින් මේක කියන්න. මේ බණ පින්කම කවුද අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අපේ රුචිරායියා. එයා ඉතින් විවිධ විදිහට මේවා සංවිධානය කරන්න මගෙන් දින ඉල්ල ගන්නවා. මාතික මාතා මම මේ වගේ වටිනාකම කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. එන්නතුනි පුළුවන් තරම් මේ ගවුන් වල පින්කම් ලෑස්ති කරන්න. ගමේම මිනිස්සු එක්කහු කරගන්න. තරුණයන්ගේ නැඹුරුතාවය කොච්චරද කියනවා නම් මියුසිකල් ෂෝ කැන්සල් කරලා බණ කියවනවා පින්නතුනේ. එහෙම දෙනවා. ඔය රත්නපුරේට යා කලවාන පැත්තේ තරුණයෝ වගේ කතා කරා හාමුදුරුවෝ ගම්වල තියෙන ජහුට කියලා සින්දු කියන ඒවා තියෙන ආධුනික ගීත ප්‍රසංගාරි මොනාරි කතා කරන්න කට්ටිය එක්ක හොයනකොට කට්ටියම ෆෝන් ඔබනවලු බලනකොට මොනවාද බලන්න මගේ ඔය තියෙන එක එක්කෙනා දාන බණ ඒව බලනවා කට්ටියම බණ බලන හින්දා කට්ටිය එනකම් එවෙලේ කතා කරවලු එනම් බණක් කියමු කියලා බලන්න තරුණයන්ගේ හිත එනිසා මාතික මාතා උත්තමාවිය කරේ භික්ෂුන් වහන්සේලාට දන්පැන් දීලා උන්වහන්සේලාට නිවන් දකින්න අවශ්‍ය පහසුකම් සැලසපු එක. ආම්දුරන්ට කලින් මාර්ගඵල ලැබුවේ කවුද? මාතික මාතා. පින්නතුනි බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා කාටද? ධර්ම දේශනා සංවිධානය කරන උදවිය. බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා මේවට මහන්සි වෙච්ච තරුණයන්. පින් සිද්ධ වෙනවා පින්නතුනි දායකත්වය ගන්න මිනිස්සුන්ට. මොන මහන්සියක් වෙන්නද මේකට? ඒවා සුද්ධ පවිත්‍ර කරන එකේ ඉඳන් දවස් ගාණක් තිස්සේ ඔට්ටු වෙන්න අපත යන්නේ. පින්නතුනේ පුදුම විදිහට පුළුවන් මේ ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ කරන පින් මේවා ටික ටික එක්කහු වෙනවා. දුක් විඳින ඔය ගෝරතර සංසාරයෙන් අත් මිදෙන්න බැයි. මොනවාද දුක්? තථාගතයන් වහන්සේ උගන්වන්නේ පින්නතුනේ ඉපදීමම දුකක්. උත්පත්තියයි මරණයයි අතර තුල මොනතරම් කටයුතු කතන්දර ටිකක් තියෙනවද අපිට? ඉපදීමම දුක. හේතුව අද මේ විඳින යම් කිසි දුකක් නැත්නම් මොකක්ින්දද? ඉපදෙච්ච හින්දා. මේකට නිවන් දකින්න මේ ව්‍යායාමයේ සඳහා තමයි ඔය ජීවිතවල මොන දුකක් විඳිනවද පෙන්නන්නේ. දැන් අර විදේශගත වෙලා ඉන්න මේදී මේ රට ඉන්න තරුණයෝ වගේක් නේද මේක මේක කියනකොට සමහරව කියන්න පුළුවන් ඒ උන්ට නම් සල්ලි තියනවනේ කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල රට ගියා නම් නැති මොනවාද කියන්නේ මම කියන විදිහටම කියන්න ඒ උන්ට තියනවලු විඳින දුක පේනවද? ඔය අවුරුද්දකට දෙපාරක් විතර නිවාඩුවක් හම්බුනහම
සපත්තු දෙකක් දාලා සීතලට ජැකට් එකක් දාලා මල් ගහක් ගාන ඉඳන් පොටර එකක් දාන එක නෙමෙයි ඔගේ තියෙන්නේ. රටේ ඉන්න තරුණයන්ට නින්දක් තියෙනවා. මේ රටේ ඉන්න තරුණයන්ට අහන්නකො සම්බෝලයි කරවලයි කෑවේ කවද්ද කියලා අන්තිමේට. එහෙම නැහැ. ගමක් පන්සලක් වෙලක් පිට්ටනියක් යාළුවෙක් ඉන්නවද? අපිට මේ දවස් 4කට 5කට ගිහිල්ලා ඉන්න බෑ. පිස්සු වගේ හැදෙනවා අයියේ. ඒ තරුණයෙකුගේ විඳින දුක. එහෙම දුක් විඳින අතරේ මොකද්ද තරුණයන්ට හිතලා තියෙන්නේ? මේකට දායකත්වය ගන්න. ඒ හිත්වලට පින්නතුනි ප්‍රාර්ථනා කරමු. විදේශගතව රැකියා කරන මේ තරුණ මහත්තුරුන්ට ලෙඩ දුක කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දකුණු කොරියාවේ සේවය කරන භානු කරන වීර මහත්මයා දොලේ ගෙදර දේවාලයක දකුණු කොරියාව ජපානය රුමේනියාව ඊශ්‍රායලය ඇතුළු කොට සියලුම රටවල් වල සිටින තරුණ පිරිස එක්කහුව වෙලා මේ RCCද එමන් දන්නේ RCC කියන්නේ මොකක්ද කියලා මේකේ තියෙන්නේ මොකක් හරි සංවිධානයක් වෙන්නේ එක්කහුව වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ මේක ලංකාවේ ඉන්න මේ සංවිධානයේ තරුණ මහත්තු බැනර් ගහන්න කටවුට් ගහන්න පෝස්ටර් ගහන්න මේ ධර්මාසන හදන්න හැම එකක්ම මෙහෙවෙන්න ඕන දේවල් කරනවා. ඒ නිසා මම මේ කියන්නේ අර කෛරාතේ තම් පුනක් මේ කරන පින්කම් නැවත සිහිපත් කරන්න. එතකොට තමයි පින් සිද්ධ වෙන්නේ මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ. වර්ධනය වෙන්නේ. දැන් මේ පින්කම් කරන අතරතුර වෙනතුනේ ටික කල්පනා කරන්න ඕනේ. අපි ඉපදුනා වගේ අපි ජරාවටපත් වෙනවා. අපි ව්‍යාධියටපත් වෙනවා. මේවට නොබියව මුහුණ දෙන්න නම් දැන් රැකෙන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. මගේ පළවෙනි යෝජනාව. එට ඉඳන් කට පරිස්සම් කරගෙන ඉන්න. පැහැදිලිද මං කියන්නේ? මං හිතන්නේ මං කියන එක ඇහෙන්නේ නැති සේරටම. ආයේ මේ ගමේ එක ගෙදරකවත් කවුරුවත් එකට එක නම් කියන එකක් නැහැ. පැහැදිලිද? අයි කියනවා. හෙට ඉඳන් තාත්තලා පින් දෙයි මට හෙට ඉඳන් ගෙවල් වල එකට එක කියන්න එපා. මම මේ පොඩි කට්ටියට කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මලාට තාත්තලාට කියන්නේ එකට එක කියන එක නැවතුනහම ප්‍රශ්නේ භාගයක් නවතිනවා වෙනතුනේ. ගෙවල් වල කිසි කෙනෙක් ඉන්නවද කට වහගෙන ඉන්න කෙනෙක්? ඔළුව පාත් කරගන්න කෙනෙක් ඉන්නවද? එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියලා නවත්තන්න වෙනතුනේ. කුණුහරුප කියලා කවුරු හරි අඬනකම්ම කෑ ගහන්න නැද්ද? ඕක කරන්න එපා. ඊට කලින් තව එකක් තියෙනවා. මේ පැත්තේ ගෙවල් වල ගහමරා ගන්නවද නැහැ? ගහමරා ගන්නවා කියන්නේ මොකද්ද? දැන් මේ වෙනකොට මේ අම්මලා කීපාරක් කුණුහරුපෙන් බැනුම් අහලා තියෙනවා. කාගෙන්ද? අපිට ගෙවල් මිනිස්සු අපිට කුණුහරුපෙන් බයිනවද? දැන් මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවා. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා දෙන්නේ කවුද? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. මොන බැනුම්ද තියෙදි තඩි ගහලා ඇති.
දැන් තාත්තලා කල්පනා කරන්න ඕන. මම කී පාරක් මගේ බිරිඳට මෙහෙම කියනකොට කියන හාමුදුරනේ නැත්තම් පහදන්න බෑ. මටම කියපුවා මෙව. ලැජ්ජ නැතුව කියනවනේ දෙකක් කියපුවාමලු නවතින්. මම ඇහුවා එතකොට දැන් මෙහෙම කියනකොට තාත්තලා එහෙම හිතන හින්දා මම මීට කලින් කියන්නේ. මේ වෙනකොට මේ තාත්තලා කී පාරක් මේ අම්මලාට කුණුහරුපෙන් බැලලා දෙනවා. සමහරක් අම්මලා ඉන්නත් වෙනද තාත්තලාට හපම් කියන්න පටන් ගත්තා. තාත්තලා කටවල් හදන්න ඇයි? ඔය සමහර දේශනාවලට ගිහපුවාම ඉතින් නවතිනවා. ඇහෙනවා උදේ පාන්දර පිළිතුරු කියන කතා. අම්ම කුණුහරුපෙන් බැලලා ළමයි හැරවන්න. මේ පැතිවල එහෙම නැද්ද? ළමයි හැරවන්න. ළමයා ගෙදර හිටියේ නැත්තම් මේ පැතිවලත් ඉන්නතර බෙලියන් දෙන කවුරු හරි. අර වෙනතර ගිරියෙන් කෑ ගහනවානේ කොනට වැහෙන්න. නිකනොත් නෙමෙයි අම්ම කුණුහරුපෙන් බයි. කවුද බයි? අම්මලා. මතක් වෙන සමට අපේ ගමේ ආවල්ලු ආයේ කියලා. කොහොමද ගමකට එහෙම පවුල් 3ක් විතර තියෙනවා. ඔය තාත්තලා කල්පනා කරන් මම මේ වෙනකොට කී පාරක් මගේ බිරිඳට තඩි ගහලා දෙනවා. තඩි ගහනවා කියන්නේ මොකක්ද අර මේ ගහනවා කියන එක. පහර දෙනවා කියන්නේ. සමහරට මේ පැතිවල එහෙම වෙන්නේ නැති හින්දා ඔයත් දන්නේ නැතුව ඇති මම කියන බොහෝ පැතිවල වෙන දේවල්. වෙනදොනේ අපාගාමී වෙනවා. එට ඉඳන් ගෙවල් වල අනේකට තෝ කියලා කතා කරන එක නවත්තන්න. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් ගෙවල් වල තාතෝ කියලා කතා කරන එක නවත්තන්න. ඔබ පුළුවන් දෙයට ඉඳන් කරන්න. දැන් එතකොට ආයෙත් හිතෙන්න ඇති. හාමුදුරුවනේ හොඳින් කතා කරලා අපේ ගෙවල් වල වැඩ කරන්න බෑ කියලා. වෙනතුනේ දන්නවද එක වචනයක් එහා මෙහා වුණාම සංසාරේ ගැස්සෙන හැටි. ත්‍රිසං ලෝකවල උපදී. ඔය සමහරු කියනව නේද? ඔය කියන්නේ නැද්ද තෝ කනවා කියලා කියන්නේ නැද්ද? අර මේ පැතිවල බොන්න එහෙම නැති හින්දා වැඩි නැත්නම් මම කියන්නේ බොන පැතිවල වටියක් වැඩිපුර තියෙනවා. අපෝලට කියනවනේ පිළිඳ තෝ කනවා කියලා. පිළිඳ දන්නවද ඒ කන්නේ කොහොමද කියලා? ඇත්තටම කනවා. මම දැකලා තියෙනවා සමහර බැලලියෝ පැටව ගහපුවම පැටියගේ ඔළුව කනවා. දැකලා නැද්ද එහෙම? මේ පැතිවල බැලලියෝ පැටව ගහන්න. සමහරක් අර බැල්ලියෝ කියන්නේ ඉතින් බැල්ලි කියන්නේ මොකක් කියන්නේ? බල්ලගේ ගෑනුසද නැත්නම් ඒකද? මේක වීඩියෝ එකක් අපලා දායිකට බැල්ලියෝ කියලා කතා කරා කියලා බණකට ඇවිල්ලා. එහෙම නෙවෙයි මේක ඕන එක. මම දැකලා තියෙනවා සමහර බැල්ලියෝ පැටව ගහපුවාම වෙනවද මේ පැටියා එවෙලම කනවා. දැකලා නැද්ද මේ අම්මලා? දැකලා තියෙනවද පැටියට කිරි දෙන්නේ නැති සත්තු ඉන්න? පේනවද කන හැටි? සමහර කුකුල්ලුත් ඉන්නවා එහෙම. පැටියට කොටනවා, මරණකම්ම කොටනවා. ඒ හින්දා ඔය මම මේ තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. මොකද තරුණව මේවා අහනවා. ඔය මොනවා හරි ටිකක් එහා මෙහා වුණාම වෙන මොකවත් නෙමෙයි. බොහෝ පැතිවල තරුණව ගංජා ගන්නවා හරියට. මේ පැතිවල එහෙම නැතුව බොහෝ පැතිවල විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ පොඩි කොල්ලෝ ගැහුවොත් එහෙම දෙකට කඩනවා පින්නද? පාන් භාගයක්වත් කා ගන්න ඇඟවල් පණ නැහැ. මොකක් හරි කරපු ගමන් කියවන්නේ මොනවාද?
මේ ගමකට ගහන්න කතාව. ඕන් දැන් මතක් කරගන්න අපේ අහවලා ආවයි කියලා. තියෙන කටපින්න මම කියන්නේ කවදාවත් එහෙම කියවන්න එපා. සංසාරේ පින්නතුනේ ඒ වගේ අකුසල් පස්සෙන් එන්නේ වෛරය බැඳලා. පින් එක්කහුව වෙනවා වගේම තමයි පව් ටිකත් අනිත් පැත්තෙන් එක්කහුව වෙනවා. ඒ හින්දා කිසි කෙනෙකුට හෙට ඉඳන් කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මයි තාත්තයි ගෙදර හොඳට ඉන්න. පුළුවන් තරම් ජීවිතේ සිල් ටික ආරක්ෂා කරන්න. වෙනදුනේ දැන් මේ කියනවා අහන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මුගලන් අසින්න සර්පවන්ට මෙව ඇහියේද? බෑ. අහන්න පුළුවන් තේරුම් ගන්න බෑ. ඇසීමත් ඇති තිරිසංආත්මෙන් මිදෙන්න සංසාරේ පින් කරලා තිබ්බහම මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා දැන් බලන්න පින්නතුනේ අර රහතන් වහන්සේ නමක් සතිපට්ඨානය කියනකොට ගල් ගුහාවේ ඒක ඇහිච්ච වවුල්ව 500ක් මනුසත්තාත්භාව ලැබුණා. ඇහිලා ධර්මයේ රතිය මෙව ඇහිලා තේරුම් ගත්තාම කොහොමද ඒද? අය කවදාවත් අකුසලයක් නම් වෙන්නේ. එන්නතනේ සතේකටවත් ගලක් කරගෙන ගහන එකක් නැහැ. මතක තියාගන්න. කවදාවත් කිසිම මත්ද්‍රව්‍යයක්වත් පාවිච්චි කරන එකක් නැහැ. මේ කියනකොටත් සමහර තරුණ මහත්තුන්ගේ සාක්කුවල අත දාන්නේ සාක්කුවට හොඳේ. ඔය කෙව්වා ඇති. මම බින්දුත් අත දාන්න එපා කියලා කිව්වේ මම මෙහෙම කියනකොට ඒක කොල්ලේ සාක්කුවට අත දැම්මා. එතකොට මොකද වෙන්නේ? එතකොට නිකන් අර පුහුල් හොරා කරින් දැනේ වාගේ නෙමෙයි. මලකට ගහනවා අතේ පපුව ගිඩි ගිඩි ගාලා. මතක තියාගන්න. මේවා පිළිපදින්න පුළුවන් අනේකට දුකක් නොදී ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය විතරයි. අම්මලා තාත්තලා සංසාරේ ඔය විදිහට හැමදාම හම්බෙන්නේ. සමහර ආත්ම තියෙනවා පින්න. කොහොම පරිස්සම් කරන ආත්මයක් වෙන කොහෙදද? මනුෂ්‍යාත්ම විතරයි. නේ දස දුක් විඳලා බඩේ තියාගෙන හදලා ලේ මල අපි කවුරුත් එහෙම නෙනේ. ලේ මල මුත්‍රා ගෑවිච්ච අපි පින්නතුනි නාවලා කවලා පොවලා ඉඹලා අතේ අරගෙන කිරි ටික පොවලා කොහොම හැදිච්ච අත්පයද මේ දඩදඬු වෙලා තියෙන්නේ? අම්මට තෝ කියලා කතා කරන්න පුළුවන් විදිහට මේ කටවල් උල්ලලා මුකරේ උනේ ඇයි? නාවනකොට අතගාලා බේස මේ හරහට තියාගෙන මේව හදපු හින්දා නෙවෙයි. බණ ටිකක් අහන්න විරූපී නැතුව මේ ඉන්නේ ඇයි? සමහර දරුවෝ කියනවා ආම්දුරනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නෑලු. එහෙම කියන්නේ නැද්ද? කවදාවත් අපේ ගුණයක් කියන්නේ නෑලු කෙරුවට. වෙන්නතුනි මතක තියාගන්න. අම්මා තාත්තා කරපු තරම් අපි මොනවාද කරලා තියෙන්නේ? ගයක් හදලා දීලා තියෙනවද? හම්බෙච්චාගේ වලගින්න බලනවා මිසක්. මේ පැත්තවල තියෙනවද ඊට කඩන ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල පෙන්නතුනේ සහෝදරයෝ මරා ගන්නවා මොනාටද? මේ පැතිවල නැතුව ඇති. ඉඩ කඩම් බෙදා ගන්න. ලැජ්ජ නැහැනේ පෙන්නතුනේ. ලැජ්ජ වෙන්න ඕන හොඳේ අම්මගේ තාත්තගේ ලග්ගන කන දරුවෝ. මට අයි බනවලට කියනෙකුත් නෑ මම මේ කියලාම යන්නේ. ජීවිතේ දීලාදී
ඇත්තටම මම මේ කියනකොට හදවතට තට්ටුවක් දාලා අහන්න. මේ මිනිසත් භවයේ තුල පොළවේ පය ගහලා ඉන්නවා නම් ඉන්නේ අතපය ඇදලා හදපු හින්දා නෙමෙයිද? දරුවෝ හදපු අම්මලාට මේ අමුතෙන් කියන්න ඕනේ. ඇදට හරහට තිබ්බුවා හදලා නෙමෙයිද මේ? නහය කට හොඹු දෙකේ ඉඳන් මේ හදලා නෙමෙයිද මේ? මෙච්චර සද්දට බණ කියන්නේ අම්මට වෙන් සිද්ධ වෙන්න නෙමෙයි. ඒ ඉතින් ඔක මතක නැත්තේ. අයියෝ නොසලකා හරින් ඉඩම් බෙදලා දුන්නේ කියලා වෙනස්කම් කෙරුවා කියලා කොච්චර කෙරුවත් මගේ ಗುಣ කියන්නේ නැහැ කියලා කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියලා අපේ දරුවෝ හදන්න බලන්න ආවේ නැහැ කියලා ඒවා හරි බාල අදහස් ඒවා හරි බාල යෝජනා පුරුදු වෙන්න පොඩි කාලේ පින්නදුනේ මොන තරම් ඇඟිල්පතේ මල මුත්‍රා කරලා ඇද්ද ඒ ඉතින් දරුවෝ හදලත් ඕක දැනගෙනත් අම්මා තාත්තා ගැන අගයක් නැත්තේ තේරෙන්නේ නැත්තේ ඒ හින්දා ලැබපු මිනිසත් භවයේ තුල මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ තරුණ කාලේ තමයි වැඩිපුරම දෙමව්පියන්ට දුක් දෙන්නේ තරුණ කාලේ තමයි වෙලාවට ගෙදර එන්නේ නැත්තේ මේ පැතිවල තරුණයෝ එහෙම නැත්තේ සමහරක් පැතිවල තරුණයෝ ගෙදරින් එළියට ගියපුවාම මේ ග්‍රවුන්ඩ් එකේ මුළු දන්නේ නැති තරුණයෝ යන වෙලාව වෙනතුනේ රෑ 10 පහ වෙනවා කියන බොරු ගොඩවල හරි කරම් ගහනවලු මේ කාඩ් ගහනවලු අහවලාගේ අර වැඩේට ගියාලු මේ වැඩේට ගියාලු මොකොත් කරේ නැහැ කොල්ලෝ එක්ක හම්බෙලා කතා කරලු හිටියේ මතක තියාගන්න අම්මලා හරි කැමති දරුවොත් එක්ක බත් ගන්න කැමති නැත්නම් අපි කන කොටයි අඳින කොටයි සතුටු වෙන්නේ කවුද මේ ලෝකේ? පින්නතුනේ අම්මයි තාත්තයි විතරයි.